හැමෝටම සුබම සුබ උදෑසනක් වේවා. ඉතින් ඔන්න අදත් අපි ගෙනාවා රූබීස් කිචන් වෙතින් රසමරස ව්‍යංජනයක් ගමේ රසට හදන විදිහ ගැන කියලා දෙන්න. වෙනද වගේ නෙවෙයි අද මම වීඩියෝ එකෙන් ඔයාලට වෙනස් අත්දැකීමක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මීට කලින් අප්ලෝඩ් කරන වීඩියෝ වල හදන විදිහ පෙන්වනවා විතරක්. උනාට අද මම වීඩියෝ එකෙන් කෑම වේල හදන විදිහ ගැන කියලා දෙනවා. වීඩියෝ එකේ පෙනෙන විදිහට මුලින්ම තක්කාලි, අමු මිරිස්, ලූණු ඒ වගේම කරවල හොඳින් කපා ගන්නවා. හැබැයි කරවල කපා ගන්නේ වතුරට. ඒකට හේතුව තමයි කරවල වල හුඟක් ලුණු තියෙන නිසා. ඊට පස්සේ මේ කපා ගන්න අමුද්‍රව්‍ය ටික රත් වෙන භාජනයකට තෙල් ටිකක් දාලා ඉස්සලාම ලූණු දාගෙන සුවඳ එනකල් හොඳින් මැද ගන්නවා. ඒ වගේම ඊට පස්සේ කලින් කපාගත්තු කරවල ටික වතුරෙන් නැවත සෝදලා මෙම තෙල් භාජනය ගැන අපි ලුණු දාලා තිබුණ භාජනයට දානවා. හොඳින් රත් වුණාට පස්සේ හොඳින් බෙදෙන්න. අපි මේ විදිහට තෙල් භාජනයට කරවල ටික දාගත්තයින් පස්සේ ලුණු සහ කරවල හොඳින් බෙදෙන තුරු හොඳින් කලවම් කර ගන්නවා. ඉතින් මේ විදිහට කරවල ටික හොඳින් බෙදගත්තට පස්සේ අර කපා ගන්න තක්කාලි වගේම මිරිස් දාගන්නවා. ඒ වගේම ඒකට දාගෙන තියෙනවා කහ මිරිස් කුඩු ස්වල්පයක් සහ තුන පහ කුඩු ස්වල්පයක්. මේ ව්‍යංජනේ හදද්දී කරවල වල ලුණු සහිත නිසා ලුණු පාවිච්චි කරන්නේ නැහැ. එහෙම වුණොත් මේ ව්‍යංජනේ ලුණු රස වැඩි වෙන හින්දා. ඉතින් මේ විදිහට ටික වෙලාවක් මෙහෙම මද ගින්නේ. ඒ කියන්නේ ගින්දර වැඩියෙන් භාවිතා කරන්නේ මේ රූබීස් කිචන් වලින් කොහොමත් අපි දරලිප ගමේ රසට ගමේ විදිහට ආහාර සකසා ගැනීමේදී දරලිප තමයි අපි පාවිච්චි කරන්නේ. ඉතින් මේ විදිහට තමයි අද අපේ ව්‍යංජනය හැදෙන්නේ රූබීස් කිචන් වෙතින්. පොඩි ව්‍යංජනයක් නැත්තම් මහා ලොකු දෙයක් කරන්න තියෙන ආහාර වේලක් නෙවෙයි අද රූබීස් කිචන් වෙතින් ගෙනෙන්නේ. නමුත් ගමේ රසට ගමේ විදිහට කරවල ව්‍යංජනයක් අපි හදාගන්නේ මෙහෙම තමයි. ඔයාලගේ තව අදහස් තියෙනවා නම් නැත්තම් ඔයාලා ඒ ව්‍යංජනය හදන්නේ වෙනත් ආකාරයකින් නම් පහලින් කමෙන්ට් කරගෙන යන්න. අපි අදහස් බෙදාගමු. සුබ දවසක් ඔයාලට. නැවත මේ වගේ වීඩියෝ එකක් රූබීස් කිචන් වෙතින් ගමේ රසට ගමේ විදිහට ආහාර වේලක් ගෙනෙන්න පොරොන්දු වෙන්න අදට මම සමුගන්නවා මේ රූබීස් කිචන්.